ඔබ දන්නවාද ලොව දියුණුම සහ ශක්තිමත්ම යුද ටැංකියකට පවා තනි මිනිසෙකු අතේ ඇති මේ කුඩා උපකරණයෙන් බේරෙන්න බැහැ කියලා. මේ තමයි ලෝකයේම බයවුණු ෆයර් ඇන්ඩ් ෆර්ගෙට් තාක්ෂණයේ මාරාන්තික අවිය FGM-148 ජැවලින්. මේකේ තියෙන සුවිශේෂත්වය තමයි මෙහි ඇති ඉන්ෆ්‍රාරෙඩ් ඇස. සෙබලා ඉලක්කය ලොක් කරලා මිසයිලය මුදා හැරියට පස්සේ මිසයිලය තනිවම ඉලක්කය සොයාගෙන යනවා. සෙබලාට තියෙන්නේ එතනින් ආරක්ෂිතව ඉවත් වෙන්න විතරයි. ඕනෑම යුද්ධ ටැංකියක දුර්වලම තැන තමයි එහි වහලය හෙවත් ඉහළ කොටස. ජැවලින් මිසයිලය ඉලක්කය දෙසට සෘජුවම යන්නේ නැතුව අහසට විහිදි ගොස් ඉහළ සිට පහළට කඩාවදිනවා. ඒ ප්‍රහාරයෙන් බේරෙන්න ලෝකයේ කිසිම ටැංකියකට අද වෙනකම් බැරි වෙලා තියෙනවා. දැන් හිතන්න ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධයක් ආයෙත් ඇතිවුණොත් ඉරානයේ සන්නද්ධ බලකායන්ට එරෙහිව ඇමරිකාව මේ ජැවලින් තාක්ෂණය භාවිතා කරන්නේ කොහොමද? පර්සියානු බොක්කේ කාන්තාර දූවිලි අතර සැඟවී ඉන්න සතුරන්ව සොයාගන්න මේ මිසයිලේ තාප සංවේදකවලට තප්පර කිහිපයක් ඇති. ඊරානයේ දියුණු යුද ටැංකි බලකායන් පවා මේ කුඩා මිසයිලය හමුවේ අසරණ වෙයිද? ඇමරිකාවේ මේ අහසින් එන මාරායා යුද පිටියේ ඉරණම තීරණය කරාවිද? ඔබේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් යුද තාක්ෂණික තොරතුරු දැනගන්න වීඩියෝ එකට ලයික් කරලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන ගමන් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.